The Return of a Note. සෑම ස්වරයක්ම නිශ්ශබ්දතාවයකින් උපදී. සංගීතය ගැන මට තිබෙන්නේ අතිවිශාල ගෞරවයක්. මොකද සොබාදහම වගේම දෙයක් තමයි සංගීතය කියන්නේ. සංගීතය කියන්නේ ඇත්තටම දමනය කරන ලද ශබ්ද. මේව අපේ ජීවිතයට අවශ්‍යයි. සෑම ගමනක්ම ආරම්භයක් සොයාගනී. විවෘත වෙන්නේ මාවතක්. ලෝක පූජිත වයලින් වාදකයෙක් තමයි ආචාර්ය එල් සුබ්‍රමණියම්. එතුමාගේ පියාගේ නමින් මහාචාර්ය වී ලක්ෂ්මී නාරායන් නමින් තමයි යාපනයේ මාවතක් විවෘත වෙන්න හදන්නේ. ලොවපුරා වයලීන සංගීතයට නව අර්ථයක් එක් කළ විශිෂ්ට සංගීතවේදියෙක්. ඒ තමයි ආචාර්ය එල් සුබ්‍රමණියම්. ඉන්දියානු කර්නාටක සංගීතයේ ගැඹුරත් ලෝක සංගීතයේ විවිධත්වයත් එකට බන්ධනය කොට වයලීනය ජාත්‍යන්තර වේදිකාවට රැගෙන ගිය අද්විතීය සංගීතවේදියෙකු ලෙස ඔහු අද මුළු ලෝකයේම ගෞරවාදරයට පාත්‍ර වෙනවා. කුඩාවයේ සිටම අසාමාන්‍ය දක්ෂතාවයකින් හෙබි වූ ඔහු දශක 6කට වැඩි කාලයක් පුරා ලොව ප්‍රමුඛතම සංගීතඥයන් සමග එක්ව සංගීතයට නවමානයන් එක් කළා. සංගීතය යනු සීමා මායිම් නොදන්නා භාෂාවක් බව ලොවට පෙන්වා දුන් ඉන්දියාවේ අභිමානයක් වූ වයලීන විශාරදයා ආචාර්ය එල් සුබ්‍රමණියම්. ඇත්තටම යාපනය කියලා කියන්නේ යාපනය ගැන ඇහුවොත් වැඩිහිටියෝ නිතරම සිහිපත් කරන්නේ එක්තරා වකවානුවක යාපනය කියන්නේ මහා වෙනම ලෝකයක්. සංස්කෘතික මංගල්‍යයක් තිවිච්ච තැනක් හැටියට. ඉතින් මේ පැරණි ස්වර්ණමය යුගය නැවත ඇති කිරීම හෝ ඊටත් වඩා ඉහළ තැනකට ඒක ගෙන යාම අපේ වගකීමක් වෙනවා. සමහර දින ඉතිහාසය මතක තබා ගනී. සමහර දින මිනිසුන්ගේ හදවත්. එල් සුබ්‍රමණියම් කියන මහා විශ්වීය සංගීතඥයාගේ පියාණන්ගේ නමනේ අපි දැන් දකින්නේ මහාචාර්ය වී ලක්ෂ්මී නාරායන කියලා. එතකොට උතුරේ දරුවන්ට විතරක් නෙවෙයි දකුණෙන් උත්තරට යන ප්‍රජාවත් කල්පනා කරනවා මේ කවුද කොයි වගේ කෙනෙක්ද කියලා. අපේ රට ගිලිලා තිබෙන ප්‍රධාන අර්බුදයක් තමයි ආගමික අන්තවාදයන් පිළිබඳ පටු කල්පනා. මේවට විසඳුම් හොයන්න පුළුවන් වෙන්නෙම වර්තමානයේ ඉන්න අපි ඊටාම විශ්වීය කවුළුවකින් ලෝකය දැකලා මේ වගේ ප්‍රයත්න ගන්න තරමට. කළු ජූලිය කියන අමිහිරි මතකය තියෙන මාසයේ ඒ දිනයම තමයි ජූලි 23 කියන්නේ. ඒ බඳු දවසක මේ වගේ විශ්වීය පුරවැසියෙකුගේ නමින් පාරක් විවෘත කරන්න පුළුවන් නම් ලංකාවට ඊට වඩා පණිවිඩයක් තිබෙන්න විදියක් නෑ. ආචාර්ය එල් සුබ්‍රමණියම්ගේ ජීවිතය ලංකාවට බැඳෙනවා කාරණා කිහිපයක් නිසා. එතුමා ඉන්දියාවේ උපත ලැබුවත් ළමා කාලය ගත කරනවා අවුරුදු කිහිපයකට යාපනයේ ප්‍රදේශයේ. ඒකට හේතුව තමයි එතුමාගේ පියාණන් වෙච්ච මහාචාර්ය ලක්ෂ්මී නාරායන් තමන්ගේ සංගීත අධ්‍යාපන කටයුතු ඒ කියන්නේ සංගීත ඉගැන්වීම් කටයුතු සඳහා යාපනයේ ගත කරන නිසා. ඇත්තටම ඒ නිසාම තමයි ඒකට කෘතවේදීත්වයක් විදියට එතුමාගේ නමින් මේ පාර අපි නම් කරන්නේ.